සමහර දේවල් ලෝකයෙන් හැංගිලා තියෙන හේතුවක් ඇතුව. අපි හිතනවා අපි අතීතය හොයනවා කියලා. ඒත් ඇත්තටම අතීතයයි අපව හොයාගෙන එන්නේ. එදා ඒ පරණ අට්ටාලේ තිබිලා මට මේ අමුතු කැමරාව හම්බ වුණේ අහම්බෙන්. ඒක දැක්කම මට හිතුනේ ඒක නිකම්ම පරණ බඩුවක් විතරයි කියලා. නිකමට වගේ ඒකෙන් ෆොටෝ එකක් ගත්තා. හැබැයි ඒ ෆොටෝ එක print වෙලා එද්දි ෆොටෝ එකේ තිබුණේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. බල්ලා වෙටිලා කාර් එකක් නතර කරලා හරියට අනතුරක් වුණා වගේ. තත්පර කිහිපයක් ගියේ නැහැ. මම ෆොටෝ එකේ දැක්කදී ඒ විදිහටම මගේ ඇස් ඉස්සරහා සිද්ධ වුණා. මට තේරුණා මේක සාමාන්‍ය කැමරාවක් නෙවෙයි කියලා. මේකෙන් පෙනෙන්නේ අතීතය නෙවෙයි අනාගතය. මට පුරුවන් වුණා වෙන්න තියෙන දේවල් කලින්ම දකින්න. මුලින්ම මම ඒක විනෝදයක් විදිහට ගත්තා. හැබැයි දවසක් මම මගේම ෆොටෝ එකක් ගත්තා. ෆොටෝ එකේ මම හිටියේ නැහැ. කාමරේ හිස් ඔරලෝසුව නතර වෙලා හරියට මම කවදාවත් හිටියේ නැහැ වගේ. කාලයත් එක්ක සෙල්ලම් කරන එක භයානකයි. මොකද කාලය දන්නවා අපේ හැම සෙවණැල්ලක්ම කොහෙද හැංගිලා තියෙන්නේ කියලා.